දැන් අපි කියවන්න යන්නේ early readersලට තියෙන Rhapsody එකේ අද දවසේ පණිවිඩයයි. අද 9 වන සෙනසුරාදා. මාතෘකාව තමයි ඇදහිල්ල සෑම විටම ජයගනී. අද බයිබල් පාඨය 2 තිමෝති 6:12. ඇදහිල්ලේ යහපත් සටනෙන් සටන් කොට සදාකාල ජීවනය අල්ලා ගන්න. ඊට නුඹ කැඳවනු ලැබ බොහෝ සාක්ෂිකාරයන් ඉදිරියෙහි යහපත් ප්‍රකාශනය කර සිටියේහිය. 2 තිමෝති 4:7 වෙනි පදෙහි පාවුල් අපොස්තලතුමා මෙසේ පැවසුවේය. මම යහපත් යුද්ධයෙහි යුද්ධ කළෙමි. මම දිවීම කරවල කළෙමි. මම ඇදහිල්ල රක්ෂා කළෙමි. ඔහු මෙහිදී කතා කළේ ශාරීරික සටනක් හෝ මළල ක්‍රීඩා තරගයක් ගැන නොවේ. ඔහු කතා කරේ ඇදහිල්ලේ සටනක් ගැනය. එනම් කුමක් සිදු වුණත් දෙවියන් වහන්සේව විශ්වාස කිරීමත් උන්වහන්සේගේ වචනය කෙරෙහි ඇදහිල්ල තැබීමත් තෝරා ගැනීම ගැනය. ඇදහිල්ල යනු යක්ෂයාගේ සියලු ගිනිමය හෙල්ල වළක්වන පලිහක් වැනි බව බයිබලය අපට පවසයි. මෙයින් අදහස් කරන්නේ අභියෝග පැමිණෙන විට ඔබ බිය යුතු නැති බවයි. ඔබේ ඇදහිල්ල භාවිතා කිරීමෙන් ඔබට ජයගත හැකියි. ඒ සඳහා දෙවියන් වහන්සේගේ වචනය ප්‍රකාශ කරන්න. ඔබ ඇදහිල්ලෙන් පිරුණු ප්‍රකාශනයන් තදින් අල්ලාගෙන සිටින්න. එබැවින් කිසිවිටකත් බලාපොරොත්තු අත් නොහරින්න. දිගටම ස්වාමීන් වහන්සේ විශ්වාස කරන්න. එවිට පාවල්තුමා මෙන්ම ඔබටත් නිර්භීතව මම ජයගත්තෙමි යැයි පැවසිය හැකිවනු ඇත. දැන් ඔයාලට පුළුවන් 1 යොහාන් 1 වෙනි පරිච්ඡේදයේ 4 වෙනි පදය කියවලා අධ්‍යයනය ගත්ත දේ තවදුරටත් බලන්න. අපි ඇදහිල්ලේ ප්‍රකාශනය කරමු. මම කිව්වට පස්සේ ඔයාලා කියන්න. දෙවියන් වහන්සේ මා කවුරු කියා පවසනවාද? මම ඒ තැනැත්තා වෙමි. උන්වහන්සේ මට තිබෙනවා යයි පවසන දේ මට ඇත. උන්වහන්සේ මට කළ හැකි කියා පවසන දේ මට කළ හැකි. එබැවින් ක්‍රිස්තුස් වහන්සේ තුල මගේ ජයග්‍රහණය ස්ථීර බැවින් මම ඇදහිල්ලෙන් ශක්තිමත්ව සිටිමි. හලෙලූයා.